කතා කරන්න සූදානම් වෙන්නේ මූලග්ගාය ගැන. ඉතින් මූලග්ගාය කිව්වහම ඔයාලා දන්නවා මොකක්ද රෝගය කියලා. ඉතින් අර්ශස් රෝගය ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ආයුර්වේදයේ හැටියට අර්ශස් ප්‍රභේද 6ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රභේද 6ක් යටතේ තමයි මේ අර්ශස් රෝගයේ වර්ග වෙන්නේ. ඒ වගේම තමයි ඒක අපි චිකිත්සාවන් විදිහට ගත්තාම ප්‍රභේද 4ක් යටතේ චිකිත්සාවන් සිද්ධ කරනවා. බේෂජ චිකිත්සාව, අග්නි චිකිත්සාව, ශාර චිකිත්සාව සහ ශස්ත්‍ර චිකිත්සාව විදිහට තමයි අපි මේ ප්‍රතිකර්ම ක්‍රම කරගෙන යන්නේ. ඒක ඒ අර්ශස් රෝගයේ හැටියට තමයි චිකිත්සාව මොකක්ද කියලා තීරණය වෙන්නේ. අර්ශස් රෝගය හැදෙන්න මූලික හේතුව වශයෙන් කතා කරද්දී අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ගුද නාලිකාවත් මූත්‍රාධාර නාලිකාවත් පිහිටලා තියෙන්නේ මූලධාර අංශපේශය කරන කොටගෙන. ඉතින් අපි ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් අර ගුද නාලිකාවත් මූත්‍රාධාර නාලිකාවත් එහි තියෙන ඒ අවයවවල බර ගොඩක් ඒ පීඩනය වැටෙන්නේ අර මූලධාර නාලිකාව උඩට. ඉතින් ඒ නිසා එහි තියෙන ශිරාවන් පිම්බෙන්න ගන්නවා. ඒ නිසා තමයි මේ අර්ශස් රෝගය ඇති වෙන්න ප්‍රධාන හේතුව වන්නේ. ඊට අමතරව මලබද්ධය, ඊට පස්සේ ජානමය වශයෙන් සහ තව ගොඩාක් හේතු කාරණා නිසා මේ අර්ශස් රෝගය ඇති වෙන්න පුළුවන්. වෙනත් රෝගයක උපද්‍රවයක් විදිහටත් අර්ශස් රෝගය ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මේ අර්ශස් රෝගයට මලබද්ධය මූලික වෙන නිසා අපි මලබද්ධය තමයි මුලින්ම සුවපත් කරගන්න ඕනේ. අර්ශස් රෝගය නිට්ටවටම සුවපත් කරගන්න පුළුවන් මුලදී අඳුනගත්තොත්. කල්ගත වෙන්න මේ අර්ශස් රෝගය තුලින් තව රෝග ඇති වී හානිදායක වෙන්න පුළුවන්. නමුත් මේක ඝාතක රෝගයක් නෙමෙයි. අපේ ආයුර්වේදයේ මේක හඳුන්වන්නේ කර්මජ රෝගයක් විදිහට. අපි බලමු අර්ශස් රෝගයට ගෙදරදි කරගන්න පුළුවන් ප්‍රතිකාර මොන හරි තියෙනවද කියලා. ඔයාලා මේ දකින්නේ අර්ශස් රෝගියෙක් සඳහා චිකිත්සාව යොදන ආකාරය. ඉතින් නිවසේදී කරගන්න පුළුවන් ප්‍රතිකාරයක් සඳහන් කරොතින් මූලික වශයෙන්ම මලබද්ධය සඳහා අවධානය යොමු කරන්න. හොඳට වතුර බොන්න ඕනි. ඒ වගේම තමයි කෙඳි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගන්න ඕනි. නිවසේදී ඔයාලට කරන්න පුළුවන් කොහිලාල, ගොටුකොළ, රතු ලූණු, සූදුරු සම ප්‍රමාණයෙන් අරගෙන කෂාය කරලා අභ්‍යන්තර ප්‍රතිකාරයක් විදිහට ලබා ගන්න පුළුවන්. ස්ථානික ප්‍රතිකාරයක් විදිහට ගන්සූරිය පොතු, බෝ පොතු, මාදම් පොතු, නුග පොතු සහ අට්ටික්ක පොතු අරගෙන හොඳට තම්බලා ඒ වතුර එකේ බැහැලා ඉන්න පුළුවන්. ඉතින් අර්ශස් තියෙන ඔයාලට ඒක ගෙදරදී කරන්න පුළුවන්. ඉතින් මම ඔය සඳහන් කර ප්‍රතිකාර කිසිවක් රෝගයේ ස්ථාවරව සුවපත් වෙන ප්‍රතිකාර කියලා කියන්න බෑ. ඒවා බෙහෙත්. ඔයාලට අර්ශස් හැදීගෙන යන අවස්ථාවකදී, ඒ කියන්නේ මූලික අවස්ථාවකදී ගෙදරදී කරගන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් විතරයි මම කිව්වේ. ඔයාලට දැඩි වශයෙන් අර්ශස් රෝගය තියෙනවා නම් අනිවාර්යයෙන්ම පළපුරුදු වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගන්න.